තාත්ත මේ කනවදේ වගේ බොනෝ. මම ඩ්‍රින්ක් එක දාන විදිය දන්නවා. හරිද? ඔය ෆන්ක්ෂන් එකට ඒ වගේ හැපනින්න ඕනද ඒ අවශ්‍ය තැනදී ඒක ඕකේ මචං. මම කියන්නේ 2500 3000 කම්බ කරනවා 1500ක බොනවා. ඊටු 1500 තමයි ජීවත් වෙන්නේ. එහෙම කළා පුතාට ඇවිල්ලි වෙරලා සීන් එක දානවා. ඔබ මේම කරපන් අරම කරපන් මේම කරපන්. හරිද? වැරදීනේ මචං. එයා ගෙනියන්න ඕන දන එයාගෙන් මෙලියට පේනකන් ඉන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. හරි? දැන් අපි කතා කරේ ඔබට තාත්තගේ පැත්තට බර වෙලානේ. දැන් ඔබට බර වෙමු අම්මගේ පැත්තට. දරුවා වැඩිපුරම ගැටෙන්නේ කාත් එක්කද? මම මේ කියන්නේ මේ සමාජ විනාශ වීලා අවුල් වෙන තැන්. මේ මුල්ම කාලේ මේ මෙච්චර කතා කරන දෙයක් නැහැ නැත්තම් මට. මේකේ මේ මුල් කෝ එක දරුවගේ කෝ එක තමා එයාගේ ජීවිතේ ඉතුරු කොටස රන් කරන්නේ. මේක ඔටෝ පයිලට් මූඩ් එක වගේ. මෙතන කනවා කියන්නේදී මෙතන මරනවා කියන්නේ දරුවා මරුවා වගේ තමයි මචං.